ජනාධිපතිතුමාගේ යම් ප්‍රකාශයක් අපි දැක්කා ඊශ්‍රායලයේ සම්බන්ධව. මම විශේෂයෙන්ම එම ප්‍රකාශය හෙලා දකිනවා මුස්ලිම් සමාජය වෙනුවෙන්. හෙලා දකින හේතුව මම මුස්ලිම් නිසා පමණක් නෙමෙයි ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුමක් පවතින නිසා මම මේ ප්‍රකාශය කරනවත් නෙමෙයි. මට පුදුමයි අපේ ජනාධිපතිතුමා මේ වගේ ප්‍රකාශයක් කිරීම ගැන. හේතුව මේ රටේ අවුරුදු 30ක යුද්ධයක් තිබිච්ච රටක්. ඒකට නායකත්වය දීපු කෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහ මහතා ඒ දවස්වල. එතුමා ඒ කාලේ අගමැති වෙලත් හිටියා මේ රටේ. මම එහෙම කියන්නේ හේතුව පලස්තීනය අද වෙන්නේ ත්‍රස්තවාදයක් නෙමෙයි. මේ රටේ දමිළ ත්‍රස්තවාදයක් තිබිලා මේ රට ආක්‍රමණය කරන්න යන අවස්ථාවේ තමයි මේ රටේ යුද්ධයක් ආරම්භ වුණේ. එතකොට කාට හරි කියන්න පුළුවන්ද මේක අපි ත්‍රස්තවාදයක් කරා කියලා මේ ශ්‍රී ලංකාවේ මේ හමුදාව ත්‍රස්තවාදයක් කරා කියලා කියන්න පුළුවන්ද මේ දෙමළ ජනතාවත් එක්ක? තමන්ගේ භූමිය බේරගන්න සටනක් කරනවා නම් ඒක ත්‍රස්තවාදයක් වෙනවද මං අහන්නේ. ඒකම තමයි අද පලස්තීනයේ වෙන්නේ. අර යුදෙව්වන් ඇවිල්ලා පලස්තීනයේ අල්ල ගන්නකොට ඒක මුළු මහත් ලෝකවාසී මුස්ලිම් ජනතාවගේ පුණ්‍ය භූමියක් පලස්තීනය කියන්නේ. එතකොට ඒ පුණ්‍ය භූමිය ආක්‍රමණය කරනකොට ඒ වෙනුවෙන් සටන් වදිනකොට ඒ රටේ ජනතාව මේගොල්ලන් කියන උන් ත්‍රස්තවාදීන්ලු. ඒතර අපි අහන්නේ මෙයාට තියෙන සදාචාරයක් තියෙනවද ජනාධිපතිතුමනි මං අහන්නේ ඔබතුමා කළේ ත්‍රස්තවාදීද එතකොට මේ රටේ? තමන්ගේ රට ආක්‍රමණය කරනකොට අපි ඒ වෙනුවෙන් සටන් කරලා ඒක ජයග්‍රහණය කරා නම් ඒක යුද්ධයක්. අනිත් පැත්තේ ඉන්න මිනිහා තමන්ගේ රට ආක්‍රමණය කරන උන් එක යුද්ධ කරනකොට ඒක ත්‍රස්තවාදයක්. මාරයි නේද මේ රටේ නීතිය? ඒතර මේකද සංහිඳියාව අගය කරන රටක් කියලා කියන්නේ? හැම වෙලෙම ජනාධිපතිතුමා කතා කරනකොට කියනවා අපි මේ රටේ සංහිඳියාව ගේනවා. ඒ වෙනුවෙන් අපි වැඩ කරනවා. ඒ වෙනුවෙන් සටන් කරනවා කියලා ජාත්‍යන්තරයට ගිහිල්ලා කියනවා. එහෙම දකින්නව නේද ඕගොල්ලෝ? මේ අපි ළඟදී දැක්කා මේ විදේශ මාධ්‍යක කතා කරා මහා හයියෙන් කිව්වා මේ අපි සෙකන්ඩ් ක්ලාස් නෙමෙයි කියලා කිව්වා මේ රටේ ජනතාව. ඔව් අපිත් පිළිගන්නවා. අපි මේ රටේ අපි මේ ලෝකේ ලාංකිකයන් කියන්නේ සෙකන්ඩ් ක්ලාස් තර්ඩ් ක්ලාස් නෙමෙයි අපි ෆස්ට් ක්ලාස් මිනිස්සු. ඒ වගේම මම කියනවා මේ ලෝකේ ජීවත් වෙන මුස්ලිම් ජනතාවත් ෆස්ට් ක්ලාස් මිනිස්සු. එයාලා තර්ඩ් ක්ලාස්ලා නෙමෙයි. එයාලා ත්‍රස්තවාදී නෙමෙයි. නමුත් අදටත් ඔයාලා හැමෝම දන්නවා පිළිගත්තත් නොගත්තත් හැමෝගෙම හෘද සාක්ෂිය දන්නවා මේ ලෝකේ මුස්ලිම් වරුන්ගේ දේපල තමයි හැමෝම කොල්ල කෑවේ. විදේශයන් වල දන්න විශේෂයෙන්ම අරාබිකරේ අපි දකිනවා අරාබිකරේ ආක්‍රමණය කළේම මුස්ලිම් මිනිසුන්ගේ තියෙන දේවල් හූරා කෑමට මිසක් රටට මිනිස්සු කෙරේ තියෙන ආදරයට නෙමෙයි. අපි ඒක දකිනවා. ඊශ්‍රායලයත් කරේ ඒකම තමයි. ඇඳිවත නැතුව ආපු මිනිසුන්ට කන්න බොන්න දීලා පොඩක් සැතපෙන්න ඉඩක් දුන්නාම උන් කරේ මුළු රටම ආක්‍රමණය කරගෙන ඒ රටේ මිනිසුන්වත් පන්නලා දාන්න දරපු උත්සාහයක ප්‍රතිඵලය තමයි අද ඒගොල්ලන් අත්විඳින්නේ. දෙපැත්තම අත්විඳිනවා. අපි සාධාරණීකරණය කරන්නේ නැහැ මිනිස්සු මැන්නවා. යුද්ධයක් වුණාම එහෙමනේ. අපි අහලා තියෙනවානේ love and war all is fair කියලා. කියනවනේ ඒ හැමදේම සාධාරණ වෙනවා. ඉතින් ඒ පැත්තෙත් මැරෙනවා මේ පැත්තෙත් මැරෙනවා. ඒක සාධාරණ. යුද්ධයක් වුණාම ලංකාවේත් එහෙම වුණානේ. දැන් ලංකාවේ වෙස්සන්තර වුණාද කවුරු හරි? දැන් අපි බෞද්ධ රටක් නේ මේක මිනි මරන්න බැහැනේ. බෞද්ධ රටේ මිනි මරන්න පුළුවන්ද? බැහැ. එහෙනම් යුද්ධයක් ආවම දැන් අපිට පුළුවන්ද මේ යුද්ධේනේ දැන් මට මිනි මරන්න බැහැ කියලා හමුදාව මිනි මරන්න නැතුව හිටියද? මිනි මරුවා කියලා කියන්නේ යුද්ධයක් කරාම මිනිස්සු මැරෙනවා. ඒකට අපිට කියන්න බෑ මේ මිනි මරනවා කියලා. ඉතින් ඒක තමයි අද පලස්තීනියත් වෙන්නේ. ඉතින් ඕකට මේ කොඩි උසගෙන භාගයක් බැස්ස අපි දැක්ක මේ ඊයේ පෙරේදා. උණුත් සංහිඳියාව ගැන මහා ලෝකෙට අරගලේදී කතා කරපු ඒ උණුත් ඕකේ බැස්සා. අපි දැක්කා. ඒතර මුන් කාවද මේ අපි අහන්නේ මේගොල්ලන් කාවද මේ අන්දන්නේ කියන එක. මේ පැත්තෙන් ඇවිල්ලා අරගල කරනවා අනිත් පැත්තෙන් ගිහින් සංහිඳියාවට විරුද්ධව වැඩ කරනවා. ඒතර මම තව දෙයක් අහන්න කැමතියි. අපි මේ ඊයේ පෙරේදා දැක්කා මඩකලපේ හාමුදුරු කෙනෙක් ස්වාමීන් වහන්සේලා මට සමා වෙන්න ඕන. නමුත් අපි කියන්න ඕනේ මෙතනදී මේ රටේ ජනාධිපතිතුමා කොහොම ඉස්සර පැත්තෙන් ආවද පස්ස පැත්තෙන් ආවද අරගලයක් හදලා ආවද කියන එක දෙවෙනි කතාව. මං ඉස්සෙල්ලාම අහනවා දැන් මේ රටේ යා කොහොම හරි ජනාධිපති කෙනෙක් නේ. දැන් මේකම දැන් සුමන හාමුදුරුවෝ මං හිතන්නේ නේද? කොස්සකෝ ඉදලා පුතේ අරගෙන ඇවිල්ලා ඒ ජනාධිපතිතුමාගේ කටවුට් එකට ගහනවා. දැන් මං ඔයාලගෙන් අහනවා මේක සාමාන්‍ය මුස්ලිම් කෙනෙක් හරි දෙමළ කෙනෙක් හරි ක්‍රිස්තියානි කෙනෙක් හරි ඕක අද කරා නම්
මේ රටේ තත්ත්වය මොකද්ද? මොකද සිද්ධ වෙන්නේ? අද මේ රට ගිනි තියලා ඉවරයි. අර ජාතිවාදියෝ ටිකක් ඇවිල්ලා. මේකද සංහිඳියව මං අහන්නේ. එතකොට අපි දැක්ක රාජාංගනේ හාමුදුරුවෝ ජනාධිපතිතුමාට කුණුහරුප කිව්වා කියලා උන්වහන්සේ අත්අඩ කොට ගත්තා. වැරදි. අපි උන්වහන්සේට කියලා තියෙනවා කුණුහරුප කියන එක වැරදි සූරදාගෙන. එතකොට උන්වහන්සේට එක නීතියක් නම් ඇයි සුමන හාමුදුරුවන්ට නීතියක් නැද්ද? ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? උන්වහන්සේ අත්අඩ කොට ගත්තේ නැහැ නේ කවුරු. ඇයි උන්වහන්සේට කවුරුවත් ගිහිල්ලා මේ කම්ප්ලේන්ට් එකක් දාන්නේ නැත්තේ? මේ මොකද රටේ ජනාධිපතිවරයානේ. එතකොට රාජාංගනේ හාමුදුරුවෝ කුණුහරුප කියනකොට කිව්වා මම මේක සංඝයා වහන්සේලාට මම සංඝ සභාවට මේක මම යොමු කරනවා. මොකද දැන් මේ අපේ ශම්ස් ෆාරූක් මහත්මයා කිව්වා වගේ මේ පාර්ලිමේන්තුවේ ඇත්තටම බෞද්ධයෝ නැහැ. බෞද්ධයෝ හිටියනම් මේවා ගැන බලනවනේ. දැන් මෙතන ඉන්නේ පිට තමයි බෞද්ධයෝ ඉන්නේ. සංඝයා වහන්සේලා ඉන්නේ පිට පාර්ලිමේන්තුවේ. දැන් උන්වහන්සේලා තමයි හඬ නගන්නේ. නමුත් ඇත්ත බෞද්ධයෝ පාර්ලිමේන්තුවේ හිටියානම් මේ වගේ දේවල් මේ රට තුළ සිද්ධ වෙන්නේ නැහැ. එක එකිනාට එක නීති ක්‍රියාත්මක වෙන්නේත් නැහැ. එතකොට එදා රාජාංගනේ හාමුදුරුවෝ කුණුහරුප කියනකොට කිව්වා මේවා ජාත්‍යන්තරයට යනවනේ. මේක අපේ සංඝයා වහන්සේලාට හොඳ නැහැනේ. මේ බෞද්ධ රටට හොඳ නැහැනේ. එහෙම කිව්වා. එතකොට දැන් මේ ඊයේ පෙරේද වෙච්ච සිද්ධිය යන්නේ නැද්ද මේ ලෝකෙට? සම්පූර්ණයෙන්ම මාධ්‍ය වලින් ගියා ඕක මුළු ලෝකෙටම. ඉතින් මං කියන්නේ එතකොට එක ජාතියට එක නීති ක්‍රියාත්මක වෙන එක අසාධාරණයි මේ රට තුල. ඇත්ත වශයෙන්ම අපි කියනවා මේ රටේ සංහිඳියාව කියන එකක් නැහැ. තියෙනවා මේක මෙහෙම වෙන්නේත් නැහැ. ඊට පස්සේ මං අහනවා මේ රටේ බෞද්ධයන්ගේ මං අහන්නේ. දැන් එදා බැස්සේ බෞද්ධයෝ නෙමෙයි මං හිතන්නේ. ඔය ඉස්රායලයට ගිහිල්ලා හම්බ කරගෙන කණ උන් ටිකක් තමයි බැස්සේ. හම්බ කරගෙන කණ උන් හම්බ කරගෙන කාපද ඒක අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් එයාලා මතක් කරන්න ඕනේ දැන් මේ රටේ බෞද්ධයන්ගේ මුදුන් මල් කඩක් තමයි ශ්‍රී මහ දළදා මාලිගාව. දැන් ඕක කවුරු හරි ආක්‍රමණය කරලා ඕකට වෙඩි තියනවා නම් ඔයාලා බලාගෙන ඉන්නවද මං අහන්නේ. තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරලා ඕක බේර ගන්න තමයි යන්නේ. ඉතින් ඕක තමයි අද පලස්තීනයේ සිද්ධ වෙන්නේ. ඒක අපේ පුණ්‍ය භූමියක්. ඉතින් ඒ වෙනුවෙන් අපි සටන් කරනවා. ඒකට මෙයාලට තියෙන අමාරුව මොකද මං අහන්නේ. තමන්ගේ රට ඇතුලේ තියෙන කොච්චරද ප්‍රශ්න. ඒව ගැන විසඳගන්න එක පාරට බහින්නේ නැහැ. මේ ජාතිවාදී අවසන් විතර පාරට බහින ඕන තරම්. අද කන්න නැහැ බොන්න නැහැ ලයිට් බිල වැඩි කරලා වතුර බිල වැඩි කරලා මේවා ගැන කතා කරන එකිනෙක අඬ ගහන එකෙක් ඉන්නේ. එකෙක් ඉන්නේ පාරට බහින්න. නේද ස්වාමීන් වහන්සේලා කියන්නේ අපි මෙච්චර දඟලනවා මේ එනවද කවුරු හරි එන්නේ නැහැ. නමුත් මේ ජාතිවාදී ප්‍රශ්නයක් ආව නම් විතර කොඩි උසන්නයි බැනර් උසන්නයි මේ කොහෙද ඉන්නේ උන්ට මේ ගොට්ට අල්ලන්නයි පිරිසක් ඉන්නවා මේ රටේ. අපි උන්ට තමයි මේක කියන්නේ හැමෝටම නෙමෙයි. ඉතින් මං අහන්නේ ඒ වගේ තමන්ගේ ආගමික ස්ථානය මොකද මුස්ලිම්වරු කියන්නේ තමන්ගේ ආගම වෙනුවෙන් ජීවිත කැප කරන කොටසක්. එතකොට එයාලගේ ඒ වන්දනාමාන කරන ස්ථානයක් අල්ලගෙන ඉන්නවා නම් ආක්‍රමණය කරනවා නම් ඒ වෙනුවෙන් සටන් වදින එක ත්‍රස්තවාදයක්ද මං අහන්නේ. දැන් ඔයාලගේ මේ දළදා මාලිගාව කවුරු හරි ආක්‍රමණය කරනවා නම් ඔයාලා ඒ වෙනුවෙන් සටන් කරොත් ඔයාලා ත්‍රස්තවාදියෝද? ඒ නිසා ඔය ගොට්ට අල්ලපු උන්ට අපි කියන්නේ. ඒකට ගොට්ට අල්ලපු උන්ට තමයි මම කියන්නේ දැන් අරාබියෙන් තමයි හැමදේම මේ රටට ලබා ගන්නේ. ඉස්රායලයේ දෙන්නේ ඉගෙනගත්තු මිනිසුන්ට චුට්ටක් ඒගොල්ලන් ජොබ්ස් දෙනවා. ඉතුරු මේ සාමාන්‍ය මේ හවුස් මේඩ්ලා බව කොයිද කියලා හම්බ කරන්නේ? ඒ ගැන බලන්න ඕන. දැන් මහා උජාරුවට කයිවාරු ගහනවා මේ අපේ ආරක්ෂක පද්ධතිය එහෙම තියෙනවා උන් තමයි මේ ලෝකෙම උගත්තු. එහෙමනේ කිව්වේ. මේ ලංකාවේ තේමනේ කිව්වේ. එතන දැන් උගත්තු ඉන්න රටේ මොකද උනේ අන්තිමට පැරෂූට් එකකින් ගිහලා ඌ ගහලා ගියා. උගත්කම උඩට ගිහින්. ඒක තමයි මාන්නේ කියන්නේ. මාන්නේ විනාශ වෙනවා. එතන මේ රටේ අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂ පාස්කු බෝම්බයක් තියලා මේ රටේ බලය අල්ලගත්තා වගේ රනිල් රාජපක්ෂ ජනාධිපතිතුමා කරේ අරගලයේ මෙහෙवला මේ රටේ බලය ලබා ගත්තා. දෙන්නම එක සමානයි. ඒකනේ එයාලා එකම බෝට්ටුවේ යන්නේ. ඒ දෙන්නම එකම බෝට්ටුවේ යන්නේ ඒ නිසා තමයි. ඒ නිසා අපි දැන් දකින්නවා අපි අරගලය කරලා අසරණ මිනිසුන් අරගලයට දාලා මාස 3ක් අරගල කරලා ගුටි කාලා ගුටි කාපුවත් මෙතන ඉන්න හුඟක්. කරලා අද වැජෙන්නේ කවුද මේ රටේ පාලනේ? ඇත්ත වශයෙන්ම අපි දැනුත් කියනවා මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඇත්ත බෞද්ධයෙක් ඉන්නවා නම් මේ වෙනුවෙන් කතා කරන්න ඕන. නමුත් ඒ හැමෝටම ඕනේ මේ රටේ බලය අල්ලගන්න මිසක් අපි අද පාර්ලිමේන්තුවේ දකින්නවනේ. පාර්ලිමේන්තුවේ ගියාම තමන්ගේ පුද්ගලික ඇරියස් තමයි කවර් කරන්නේ. දැන් අපි ඩයනා මහත්මිය ගත්තා නම් එයාට අර ලොකු බණ්ඩාර එක්ක තියෙන ඇරියස් එක කවර් කරනවා. ඊට පස්සේ මෛත්‍රීපාල කවර් කරනවා මේ අපේ සරත් පොන්සේකාගේ ප්‍රශ්නය. සරත් පොන්සේකා කවර් කරනවා එයාගේ ප්‍රශ්නයක්. ඒතකොට මේ රටේ මිනිස්සුගේ ප්‍රශ්න කවුද කතා කරන්නේ කියන්නේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ? පුලන් වුණාද මේ විපක්ෂයට හරි මොනවා හරි කරන්න අපි වෙනුවෙන්? අදටත් මේ හැමදේම වැඩි කරගෙන යනවා. ඒ ගැන කතා නෑ පාර්ලිමේන්තුව ඇතුලේ තම තමන්ගේ පුද්ගලික දේවල් වෙනුවෙන් තමයි උන් සටන් කරගෙන ඉන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ. ඒ නිසා ඒගොල්ලන්ගේ කිසිම වකතුවක් අපිට වෙන්නේ නැහැ කියන එක මහ ජනතාව හොඳට තේරුම් ගන්න ඕන.
ඒ නිසා මම කියනවා මේ සංහිඳියාව ගැන කතා කරන එක බොරුවක්. දැන් අපි දකිනවා දැන් මෙතුමා කිව්වා වගේ දැන් මේ මහර පල්ලිය. එතකොට දැන් අර පාස්කු ප්‍රහාරය වෙලාවේ තමයි මේ මහර පල්ලිය වහලා දැම්මේ. ඒතර මේ පාස්කු ප්‍රහාරය වෙලාවේ ඒ සිද්ධිය සම්බන්ධ කරගෙන තියපු ප්‍රශ්න හුඟක් තියෙනවා. නමුත් ඒවා ඔක්කොම එහෙමම නවත්තගෙන ඒකට සම්බන්ධ වුණාය කියන කොටස් පවාද නිදහස් කරලා තියෙනවා. අපි දන්නවා සංවිධාන 10ක්ම නිදහස් කරලා තියෙනවා. ඒතර මේ සංවිධානත් නිදහස් කරා නම් මේ අසරණ මිනිසුන්ගේ පල්ලිය නිදහස් කරලා දෙන්න බැරි වෙයි. දැන් අපි හොඳටම දන්නවා අපේ රටේ මේ පොලිසියයි මේ කරන වැඩක් තමයි මොනවා හරි දෙයක් අහු වුණාම ඉස්සෙල්ලාම ඒගොල්ලන් දානවා එක්කෝ ත්‍රස්තවාදී ප්‍රශ්නයක් එතෙන්ට දානවා. එහෙම නැත්නම් දානවා මත්ද්‍රව්‍ය ප්‍රශ්නයක්. දැන් අපි දන්නවා කාගිල්සගේ ගුටි කාපු ගෑනු ළමයට උනත් එකපාරට මෙයාට කරන්න දෙයක් බැරි වුණාම මොනවද කිව්වේ? ඒ ගෑනු කියන මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා කිව්වා. දැන් පල්ලියක් ගත්ත ගමන් ටක් ගාලා කියන්නේ මොකද්ද? එතන මේ ආරක්ෂාව නැහැ කියනවා. එතකොට මේ රටේ ඉන්න බුද්ධියන්ස ආරක්ෂකයන්ස මොනවද කරන්නේ? ඒගොල්ලන් මේ පඩි අරගෙන මොනවද කරන්නේ? මේ රටේ ආරක්ෂකකට ගෑලාගේ වගකීමක් නේ. එහෙනම් අපි ඕනේ නැහැ නේ මේ ආරක්ෂකංශ. අපි යාළුවෝ තියාගෙන ඉන්නේ අපේ ආරක්ෂාව වෙනුවෙන්. ඒකනේ ඉතින් මේ බොම්බේ ඉදලා එනක දන්නේ නැහැ නේ ආරක්ෂකංශත්. දන්නවා කියනවා දන්නේ නැහැ කියනවා අද වෙනකන් අපිටත් දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. බලනකොට හැම එකෙක්ම දන්නවා මොකද්ද උනේ කියන එක පාර්ලිමේන්තුවේ ඉන්න 225ම දන්නවා කවුද බෝම්බේ තිබ්බේ කියලා. අසරණ සාමාන්‍ය අපි ඔයාලට තමයි දන්නේ නැත්තේ මේක කවුද කරේ කියන එක. දැන් ඔය එක එක අර කොලේ වහලා කතා කරගෙන යනකොට පේන්නේ නැද්ද? ඉතින් එහෙම තත්ත්වය තමයි අපි අද මේ රටේ දකින්නේ. ඒ නිසා මම කියන්න කැමති සංහිඳියාව ගැන කතා කරන්න කලින් පිටරටවල් වල වෙන දේවල් කතා කරන්න කලින් තමන්ගේ මරාලේ මේ අනුන්ගේ මරාලේ බලන්නට ඉස්සර තමන්ගේ ඇහි තියෙන පරාලේ බලන්න කියලා පිළලා හිටිනවා. අවස්ථාව ලබා දුන්නාට හැමෝටම ස්තුතියි.